ඇත්තටම මෙහෙමයි දැන් මේ ප්‍රශ්න ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට බටහිර වෛද්‍ය ක්‍රමයේ ඉන්න වෛද්‍යවරු මාත් එක්ක මේ වැඩසටහන නිසා සමහර විට හිත අමනාපකම් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපි ඇත්ත කතා කරන්න ඕනේ. ඒක ප්‍රෙෂර් කියන මේ අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් කියන මේ සාමාන්‍ය මේ ශරීරයේ තෙල් මට්ටම මේ දේ අධික වැඩිවීම, ඊට අමතරව දියවැඩියා වගේ රෝගී තත්ත්වයන් වලට සහ ગેස්ට්‍රයිටිස් කියන මේ අමිල පිත්ත කියන රෝගී තත්ත්වයන් ගත්තාම විශාල වශයෙන්ම තමන්ට ජීවිත කාලෙම තමාගේ ජීවිතයේ තියෙන තාක්කල් අන්තිම තප්පරේ වෙනකම්ම මේ ඉංග්‍රීසි බෙහෙත් පෙති ටික බොනවා. හැබැයි මේක බොනකොට ඔබ දන්නවද ඔබගේ අක්මාවට කොතරම් හානියක් ඇති වෙනවද කියලා? වකුගඩු වලට කොච්චර හානියක් ඇති වෙනවද කියලා? ඊට අමතරව ශරීරයේ තියෙන අභ්‍යන්තරික අවයව වලට කොච්චර හානි වෙනවද කියලා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් ඔබ කරන්නේ මේක ෆැෂන් එකක් වගේ ෆාමසියට ගිහිල්ලා අරගෙන මේක බොන එක. ඉතින් මේ වැඩසටහන බලන හැමෝම මම මේ කියන අත්බෙහෙත් ටික පාවිච්චි කරලා දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය සමනය කරගන්න පුළුවන්. රාත්‍රී කාලයට මැටි භාජනයකට ඇල් වතුර දාලා තියලා උදේ නැගිට්ටාම හිස් බඩ කටපුරවල ඇල් වතුර කුරු 21ක් බොන්න කියලා. මේකෙන් අධික රුධිර පීඩනය මේ ප්‍රෙෂර් එක කියන සමනය වෙලා තියෙනවා මාස එකමාරක් යද්දී. ඉතින් ඇත්තටම මේ නොමිලේ ලැබෙන දෙයකින් තමාගේ ශරීරයට හානියක් නැතුව ශරීරයත් නිරෝගී වෙලා තමාගේ මේ තියෙන ශරීරයේ බහිස්රාවීය ක්‍රියාවලිය, ඒ කියන්නේ අපේ මේ මල මුත්‍ර ටිකත් හරියට පහ වෙලා ගිහිල්ලා ශරීරය නිරෝගී වෙනවා නම් ඉතින් ඇත්තටම මේ වගේ වටිනාම දෙයක් ඔබට ලැබෙනවා නම් ඔබට කොච්චර ඒක වටිනවද? ඉතින් අර ප්‍රෙෂර් පැත්තකින් තියලා තමාගේ වකුගඩු දෙකත් පරිස්සම් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ වතුර කුරු 21 බිව්වනම්. ඊට අමතරව හොඳම දෙයක් තමයි මේ බෙලිකොළ 7ක් අරගෙන මේක තම්බලා බිව්වනම් මේකනුත් ප්‍රෙෂර් එක නෝමල් කරගන්න, ඒ කියන්නේ ප්‍රෙෂර් එක සමනය කරගන්න පුළුවන්. වරක ගහේ ඉදිච්ච කොළවල නැටි අරගෙන මේක හොඳට ගලේ අඹරලා මේක තේ වගේ වක් කරලා බොන්නත් පුළුවන්. ඉතින් මේකනුත් මේ අධික රුධිර පීඩනය සමනය කරගන්න පුළුවන්. ප්‍රෙෂර් කාලය තිස්සේ ප්‍රෙෂර් තිබුණා නම් තඹහෝ පිත්තල භාජනයක වතුර රත් කරලා අරගෙන මේක වීදුරු භාජනයකට දාලා මේක පානය කිරීම තුළින් ඔබට මේ ප්‍රෙෂර් කියන එක සමනය කරගන්න පුළුවන්. ඊට අමතරව වකුගඩු පෝෂණය කරගන්න පුළුවන්.